ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමය විසින් සංවිධානය කළ ජනාධිපති සහ අගමැති බාල දක්ෂිකා සම්මාන ප්‍රධානෝත්සවය ඊයේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හර්ණි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හර්ණි අමරසූරිය මෙනවියගේ සුරතෙන් බාලදක්ෂිකාවන් වෙත පදක්කම් හා සහතික පත්‍ර පිරිනැමීම සිදු කෙරුණා. මෙවර සම්මාන ප්‍රධානෝත්සවයේදී දැරියන්ගේ විනය ඔරොත්තු දීමේ හැකියාව, අඛණ්ඩතාව සහ අනුන්ට සේවය කිරීමේ කැපවීම අගය කරමින් ජනාධිපති බාලදක්ෂිකා සම්මාන 338ක් සහ අගමැති බාලදක්ෂිකා සම්මාන 12ක් බැගින් සමස්ත සම්මාන 350ක් ප්‍රදානය කිරීම සිදු කළා. Halima Saleh, Ilma International Girls School, 86, Colombo Guide Company. It is important to remember that leadership is cultivated through action. නායකත්වයේ වර්ධනය වන්නේ ඔබේ ක්‍රියාව තුළින් බව මතක තබා ගැනීම වැදගත්. වගකීම් බාර ගැනීමටත් ගැටලු විසඳීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමටත් අවංකභාවයෙන් සහ දයාවෙන් යුතුව අන් අයට සේවය කිරීමටත් දක්වන කැමැත්ත තුළින් එය වර්ධනය වනවා. අතීතයේ කාන්තාවන්ට තිබුණේ සීමිත අවස්ථාවන්. නමුත් අද සියලු අංශයන් තුළ තරුණයන් වෙනුවෙන් කාන්තාවන් වෙනුවෙන් අවස්ථා නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ වගේම තරුණයන් වෙනදාට වඩා සියලු අංශයන්ගෙන් ඉදිරියට වෙමින් තිබෙනවා. හැම තරුණියකටම ගැහැණු දරුවෙකුටම ඉදිරියට එන්න, සංවර්ධනය වෙන්න සමාන අවස්ථාවන් හිමි විය යුතුයි. අදට වඩා යහපත් රටක් වෙනුවෙන් තරුණ නායිකාවන් වන ඔබ ඉදිරියට එන්න අවශ්‍යයි. විශේෂයෙන්ම වත්මන් ආර්ථිකය හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මැදේ තිරසාර ජාතික ප්‍රගතියක් කරා ගමන් කිරීමට නම් ආර්ථික වර්ධනය පමණක් නොව සදාචාරාත්මක සහ සමාජීය වගකීම් සහිත පුරවැසියන් පිරිසක් බිහි කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ ඉටු කරන මෙහෙවර අගය කළ යුතුයි. We are creating a society where girls are encouraged to lead.